ආයුබෝවන් වාසනාවන් ඔබ සියලු දෙනාටම මම ඔබ අමතන්නේ මම රෝහණේ අජිත් ගොවියාගේ channel එකේ මේ තින්නේ කංකුම් වගාව ඔබට පේනවද මේ තින්නේ කංකුම් වගාව මේ මගේ ඉඩමේ තියෙන කංකුම් මේ මේක රට පොහොර මිශ්‍ර නැහැ කොම්පොස්ට් පොහොර පමණයි මිශ්‍ර කරලා තින්නේ මේ තින්නේ කංකුම් වගාව දැන් හුඟක් අය කියනවානේ රට පොහොර නැතුව මුකුත් කරන්න බැහැයි කියලා. දැන් බලන්න මේ තියෙන කංකුම් වගාව. මේ තියෙන එහා කංකුම් එකේ කොටසක් කපපු කොටසක්. මේ කොටසක් මේ තියෙන කපපු කොටසක්. දැන් මේ හරියට තාම පොහොර එකතු කරලා නැහැ. මේ ටිකත් කැපෙනකන් පොහොර එකතු කරලා නැහැ. මේවා කැපෙනකන්. මේ තියෙන්නේ මේ යන අඩිපාර ඔය. තනින් තන ඉතුරු වෙලා තියෙන්නේ. මේ පේනවනේ. මේ තියෙන්නේ යන පාර. මෙන්න බලන්න. මේ කංකුම් වගාව. මේකේ වලන අයින් කරායින් පස්සේ ඔක්කොම පොහොර ගොම එළු බෙටි කුකුල් පොහොර මිශ්‍ර කරලා දැම්මට පස්සේ මේ තියෙන්නේ පොහොර දාපු ප්‍රදේශය කපලා ඉවර වෙලා. ඔය ඉස්සරහ තියෙන ඒ පොහොර. මේ තියෙන්නේ පොහොර. වචනෙට විතරක් නෙමෙයි ක්‍රියාවටත් එම පොහොරම තමයි මම යොදලා තියෙන්නේ. මේ තියෙන්නේ ප්‍රදේශයේම තියෙන මේ පොහොර මේ තියෙන්නේ පොහොර යොදලා මේ කංකුම් නැවත වැඩිගෙන එනවා මේ රට පොහොර ගහලා එහෙම නැතුව අපි අර පොහොර ගැහුවයි මේ පොහොර ගැහුවයි කියන්න ඕනේ මේ තියෙන්නේ මේ පොහොර මේ ඇදීගෙන එනවා මේ පොහොර ගහලි බලලා එකපාරක් ගැහුවාම කංකුම් දෙතුන් පාරක් කපන්න පුළුවන් මේ තියෙන්නේ කංකුම් මේ අර තියෙන්නේ පොහොර කොට්ට පිටින්ම දාලා එතන එහෙම තියලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි වවා ගන්න Tamanට විස නැති Tamanගේ දරු දරියන්ට කෑමට විස නැති වගාවකින් Tamanට පුළුවන් මේ වගේ සුළු කොටසක් වවාගෙන ගෙදර කෑමට ගන්න. Tamanගේ නැත්තම් කාලෙකදී බෙහෙත් වලට වියදම් කරන්න ඕනේ ඊට වැඩි ප්‍රමාණයක්. හොඳ නැත්තම් මේ වගේ වවන ස්ථානකින් හොඳ ස්ථානකින් බලලා කෑමට ගන්න ඕනේ තමන්ගේ ගන්න ආහාර. එහෙම නැතුව වෙනත් ප්‍රදේශයකින් ඔය නොහිතන තැන් වලින් බඩු අරගෙන ගම් මට්ටමින් ගන්නවා නම් විශේෂයෙන්ම හොඳයි. හුඟක් කට්ටිය හොයලා බලලා කෑම අරගන්න එක වඩාත්ම සුදුසුයි. නැත්තම් ස්පිරිතාල ගානේ ලක්ෂ ගණන් දහස් ගණන් පරීක්ෂණ වලට විතරක් යොදවන්න වෙනවා. ඒක නිසා තමන් වවාගෙන තමන්ට පුළුවන් ප්‍රමාණය රට තමන් වවාගෙන කනවා නම් තමන්ගේ මුදලුත් ඉතුරුයි. ලෙඩ දුකකුත් නැතුව හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ කංකුම් වගාව. මේ ඉඩමේ මම ඕගොල්ලන්ට කලිනුත් පෙන්නලා ඇති. මේ කෙසෙල් වගාව, මේ සාර්ථක කෙසෙල් වගාව. ඔක්කොම මේ පොහොර ඒ වගේ පොහොර වලින් තමයි මම යන්නේ. මම රට පොහොර කොහොම මිශ්‍ර කරන්නේ නැහැ. පොල් වගාවත් ඕගොල්ලන්ට කලිනුත් පෙන්නුවා. මේ තියෙන කෙසෙල් වගාව මේ තියෙන කෙසෙල් ගහක ප්‍රමාණය මේ යන්නේ මම අනිත් එක පඳුරු ක්‍රමයට. මම ඕගොල්ලන්ට මේ channel එකෙම කියලා ඇති. මේ විදිහට පවලා තමන් ආහාරයට ගන්නයි කියලායි මම සියලු දෙනාටම ගෙම්ම ඉල්ලා සිටිනවා. හොඳ වාසියක් තියෙනවා. ලාභයක් තියෙනවා වාසියක් තියෙනවා කෑමට ගන්න පුළුවන් මේකක් තියෙනවා රසක් තියෙනවා අමුතු රසක් තියෙනවා මේ ලෝලු වල මේ කංකුම් වල කපලා ගෙනියන සුනංගුවට විකිරෙනවා මේ කංකුම් මේ හොයලා ගන්න කට්ටිය දන්න කට්ටිය එක දවසක් කෑවට පස්සේ මේ කංකුම් රට පොහොර වලින් ගහන රට පොහොර ගහලා ඉවරලා වපනයි ලෝලු කන්න කෑවහම ඒක නිකන් රසෙන් අඩුයි මේ වගේ ලෝලු මේ වගේ මේ තාක්ෂණය යොදලා මේ වගේ කෑම මේ ගන්න මේවට බෙහෙත් ගහන්නේ නැහැ නේ මොකුත් කිසිම බෙහෙතක් නැහැ. මේ පේනවනේ කිසිම බෙහෙතක් නැහැ. බෙහෙතක් ගහන්න අවශ්‍ය නැහැ මොකද මුලින්ම වීසි කැටි ගහනවා මැෂින් වලින් ගහන්නේ නැහැ. මුලින්ම වීසි කැටි ගහලා ඊට පස්සේ පොහොර ගහලා දානවා. පොහොර ගැහුවට පස්සේ සම්පූර්ණ එකපාරක් කැපුවට පස්සේ දෙවෙනි ඊළඟට ඒ ඉතුරු වෙච්ච ඔක්කොම වීසි කැටි ගහනවා. වීසි කැටි ගහලා පොහොර ඉහලා දානවා. එතකොට දෙවෙනි පාරක් මේ ඕනනම් දෙවෙනි පාරටත් හැදෙන්නේ නැහැයි කියලා හිතනවා නම් දෙවෙනි පාරට පොහොර ටිකක් ගහලා දාන්න. මොකද පොහොර ලාභයි.
ඔය ප්‍රමාණයටම ගහලා තියෙන පොහොර කොට දෙක. ඔච්චර ඝනකමට. එතකොට දෙවෙනි පාරක් ගහන්න අවශ්‍ය නැහැ. දැන් මේ පළවෙනි පාර ගහපු පොහොර තට්ටුවම තමයි තාම මේක කපන්න තියෙන්නේ. පළවෙනි පාර පොහොර ගැහුවා දෙවෙනි පාරටත් කපන්න මේ තියෙනවා. කංකු. මේ කපලා අයින් කරපුවක් තියෙනවා. මේ සුළු ප්‍රමාණයෙන් දැන් මේ පේනවනේ මේ සුළු ප්‍රමාණයෙන් මිටි මේ දිනවනේ මේ සුළු ප්‍රමාණය මේ ඔබලට පේනවද මේ සුළු ප්‍රමාණයෙන් මිටි 10ක් කැපුවා මම. එතකොට කඩේට තොග මිලටත් ගන්න රුපියල් 80යි. එතකොට රුපියල් 800ක්. මේ ෂූටි ප්‍රමාණය. මිටි 10ක් අපත. එයි පේනවනේ. වගාවේ සාර්ථකත්වය මේ අනුව තමයි වැඩ තමන් කරන්න ඕනේ. මොකද තමන්ගේ මුදල් පසුම්බියට මම උදේ ඉඳලා හැන්ද වෙනකම් පැය 12ත් වැඩ කරලා 8ත් වැඩ කරලා 12ත් වැඩ කරලා ජීවත් වෙන්න අමාරු. කඩෙන්ම ගන්න ගියාම ඒකින්ද කිසිම වියදමක් නැතුව තමන්ට පුළුවන් ගෙදර විවේකී වෙන්න වෙලාවේ අර කාට හරි අමතර පැය ගාණක් වැඩ කරන එකේ දවසට එක පැයක මහන්සි වුණා නම් පැයක් මහන්සි වුණා නම් උදේට නිකන් පාරේ ඇවිදින්න ඕනෙත් නැහැ දාඩිය දාන්නේ කියලා. තමන්ගේ වැඩ කටයුතු මේ තමන්ට හොඳ ආහාර වේලක් ගන්නත් පුළුවන්. මේ පෝච්චි එකත් වවන්න පුළුවන්. සාමාන්‍ය පෝච්චි දෙක තුනක උනත් මේ ක්‍රමයට වවා ගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි. නිරෝගිමත් ජීවිතයකට ආශිර්වාද පතනවා සියලු දෙනාටම. පුළුවන් නම් channel එකට සහයෝගයක් දක්වන්න. ස්තුතියි.